ඉතින් එහෙම ගලාගෙන යන ප්‍රේම චාරිකාවක් හරියට ගඟක් වගේ. හැම වෙලේම නිසල දිය දහරක් දකින්න ලැබෙන්නේ නැහැ. ඇඹරෙමින්, එබෙමින්, කැළඹෙමින්, සුළි ඇති කරමින් තමයි ගලාගෙන යන්නේ. ඒක නිසාම තමයි දුල්මිනි ප්‍රේමයට సౌందර්යය එකතු වුණාම සුන්දරත්වය තවත් දෙගුණ තෙගුණ වෙන්නේ. సౌందර්යයේ ප්‍රතිභාපූර්ණ ප්‍රකාශනය තමයි කලාව කියලා කියන්නේ. කලාව කියන්නේ කිරින කල් බව. එහෙමත් නැත්නම් මනහර බව කියන අර්ථය. සාහිත්‍යයේ තියෙනවා කලාවට ප්‍රධාන අංග හතරක්. ඒ තමයි ගායනය, වාදනය, නර්තනය, සහ රංගනය. මේ හැමදේම එකට එකතු වෙනවා සාහිත්‍යයත් එක්ක. සාහිත්‍ය උපවත් වෙන්නේ කවියෙන්. කවිය උපවත් වෙන්නේ මිනිස් සමුදායකින්. ප්‍රේමය, විරහව ඒ අතර ප්‍රධානයි. දවසේ වෙහෙස නිම කර දිනකර සමුදුර සිප ගන්නා රොබරෝසියා මලින් ගැවසීගත් මේ සුන්දර සන්ධ්‍යාවේ දිනේ වෙහෙස නිවාලන හදවත් මිහිරෙන් සනසාලන సౌందර්යයේ සුමధుර ඒකාන්විතය ස්වභාවිත සාහිත්‍යයේ సౌందర్యාත්මක ආමන්ත්‍රණය යායේ වතුර 2025 මේ සොඳුරු රාත්‍රිය සෙනෙහසින් ඒකාලෝක කරන්නට ප්‍රථම චිරාගත සම්ප්‍රදායට අනුව පොල් තෙල් පහන් සිරු දැල්වීමටයි අපි දැන් සූදානම් වන්නේ. ඒ සඳහා අපි ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා මහාචාර්ය මනීෂා ගුණසේකර ගුරු මෑණියනි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අජිත් අල්විස් ගුරු පියාණනි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මා අමරසිංහ ගුරු මෑණියනි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජගත් ප්‍රේමචන්ද්‍ර ගුරු පියාණනි, මහාචාර්ය ශාන්ත අමරසිංහ ගුරු පියාණනි, මහාචාර්ය පී.ජී. රත්නසිර ගුරු පියාණනි, මහාචාර්ය මහින්සාස නාරායණ ගුරු පියාණනි, මහාචාර්ය ශාන්ත වල්පලගේ ගුරු පියාණනි, මහාචාර්ය සංජා ගුණවර්ධන ගුරු මෑණියනි, මහාචාර්ය ශාන්තා එගොඩගේ ගුරු මෑණියනි, මහාචාර්ය තිලිනි ආර්යදාස ගුරු මෑණියනි, ඒ වගේම ශිෂ්‍ය උපදේශක මණ්ඩලයේ එක් සමාජිකයෙකුට හෝ සමාජිකාවකටත් අප රසායන හා ක්‍රියාවේද ඉංජිනේරු ශිෂ්‍ය සංගමේ සභාපති නිපුන් චාමිකර සොයුරාට අනත් වෙන කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් එක් සමාජිකයෙකුට හෝ සමාජිකාවකට 21 කණ්ඩායමේ එක් සහෝදරයෙක්, 22 කණ්ඩායමේ එක් 23 කණ්ඩායමේ එක් සහෝදරයෙක්ට, 24 කණ්ඩායමේ එක් සහෝදරයෙක්ට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා.
ස්තුතියි ඔබ සැමට. මීළඟට මේ සංගීතාත්මක සැන්දෑවේ ඔබ සැම පිළිගැනීමට මාගේ ආරාධනය 23 කණ්ඩායමේ ශිෂ්‍ය නියෝජිත ජානුක ධර්මරත්න සොයුර ඔබටයි. සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. ඉතින් යායපැදුර කියන්නේ රසායනික හා ක්‍රියාවලු ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ 23 කණ්ඩායමේ මහන්සිය ඕගොල්ලන්ට පේන්න අපිට දෙන්න පුළුවන් උපරිම දේ. හරි. ඉතින් මේ අවස්ථාවට සැපෙන්නේ සියලු දෙනාම මම ආදරයෙන් සහ ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ අපේ රසායනික හා ක්‍රියාවල ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානිය ඇතුළු කියන්න ඕනේ මේක 23 කණ්ඩායමේ මහන්සි ප්‍රතිඵලයක්. ඉතින් වැස්ස බාධාවක් වුණත් අපි ඉස්සරහට වැඩේ කරගෙන යමු. පළවෙනියෙන්ම මම මේ අවස්ථාවට පිළිගන්නවා අපේ දෙපාර්තමේන්තු ප්‍රධානී මනීෂා ගුණසේකර මෙනවිය. එයා මහත්මියව. ඒත් එක්කම මම පිළිගන්න ඕනේ අපේ ප්‍රවීණ දේශක මඩුල්ල මේ අපේ අවස්ථාවට සැපමිනීම ගැන. ඒත් එක්කම 21, 22, 23, 24 කියන කණ්ඩායම් වල සියලුම සහෝදර සහෝදරියන්වත් මේ අවස්ථාවට පිළිගන්න ලබනවා. ඒත් එක්කම අපේ විශ්වවිද්‍යාලයේ අපිත් එක්ක මේ අවස්ථාවට සැපෙමිනි සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්වත් අපේ සහෝදර සහෝදරයන්වත් මේ අවසරය ඉතාම ආදරෙන් පිළිගන්න ලබනවා. කියන්න ඕනේ වැස්ස බාධාවක් වෙන්න පුළුවන්. හැබැයි අපි මහන්සියේ ප්‍රතිඵලය අපි ඒක නැති වෙන්න දෙන්නේ නැහැ. අපි ඉස්සරහට වැඩේ කරගෙන යමු. ඒත් එක්ක මතක් කරන්න ඕනේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි මතක රැස් කරගමු. අපි ගයමු, නටමු, වයමු. මේක අපේ රාත්‍රිය. හැමෝම විනෝද වෙන්න, සතුටු වෙන්න. ස්තුතියි. නිසා සිදු අපහසුතාවයට අපි කනගාටුව ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම මතක් කරනවා අපේ ගරු ආචාර්ය මණ්ඩලයට අර ඉදිරිපස කොරිඩෝවේ ගිහින් අසුන් ගන්නා විදි ලෙස මිළඟට සභාව ආමන්ත්‍රණය කිරීමට මා ගෞරවයෙන් ආරාධනා කරනවා රසායන හා ක්‍රියාවල ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මුලසුන හෙබවන මහාචාර්ය මනීෂා ගුණසේකර ගුරුමෑණියන්ට. සුබ සන්ධ්‍යාවක් ඔබ සැමටම. මේ ඇහෙනවද? රසායන සහ ක්‍රියාවල ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ආචාර්ය මණ්ඩලයෙන්ද කාර්ය මණ්ඩලයෙන්ද සහ ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අවසරයි. අද මේ යාය පැදුර ඉවෙන්ට් එක කරන්නේ මූලිකත්වය අරගෙන 20යි 23 බැච් එකේ ළමයි. ඉතින් අධ්‍යයන කටයුතු සමග මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරපු එක ගැන මම ගොඩක් අගය කරනවා. ඒත් එක්කම ඒක කරන්න ෆන්ඩ් රේසින් කරා various ගොඩක් ප්‍රොජෙක්ට්ස් ඕගනයිස් කළා. ඒව එක එක ගෲප්ස් ඕගනයිස් කළා ලීඩර්ෂිප් එක අරගෙන කර එක ගොඩක් හොඳයි. කරනවා. දැන් මේ යාය පැදුර 2025 වර්ෂයේ මේ කරන ඉවෙන්ට් එක හොඳ ප්ලැට්ෆෝම් එකක් මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දක්ෂතා පෙන්වන්න ගායනය, නර්තනය, රංගනය වැනි දේ ඉතින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් නෙමෙයි ආචාර්ය මණ්ඩලයටත්
ආරාධනා කළ එක කරන එක ගොඩක් හොඳයි. ඉතින් මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තියෙනවා හොඳට. ඉතින් වැස්සෙන් බාධා වෙලා තියෙනවා. ඩෙකොරේෂන් කරලා තියෙනවා ලස්සනට. ඒක ගොඩක් හොඳයි. අගය කරනවා මම මේ ඊට පස්සේ දැන් වැඩ අධ්‍යයන කටයුතු සමග කරන එක මේ ලස්සන තවත් වැඩි වෙනවා. ඉතින් රිසල්ට්ස් උත් හොඳට ගත්තයින් පස්සේ එක්සෑම් එකේ ඇජෙන්ඩා එකේ ගොඩක් අයිටම්ස් තියෙනවා. මම හිතනවා ඒවා ලස්සනට තියෙයි කියලා. ඉතින් මම සුබ ප්‍රාර්ථනා කරනවා ඒවා ඒ විදිහටම වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ස්තුතියි ගුරු මෑණියනි.